මොකද මුලින් ඉඳලාම අපේ પરම්පරාව ඒ රාවණා ඒ වැඩසටහන් ඒගොල්ලන් අතරින්ම තමයි මේව ගිහිල්ලා තියෙන්නේ. මොකද වෙන කිසිම දෙයක් කරලා නැහැ අපේ પરම්පරාව. බෙහෙත් සටන් කලාව ඒ කසාය වර්ග ඒ සීල්ම දේවල් සර්ප වේදකමද ඒ සීල්ම හැම වේදකකම පුස්කොළ පොත් වලින්ම තමයි වෙලා තියෙන්නේ. මේ වගේ අපේ සීයලා ඒ ලියපු පොත් තාමත් මගේ ළඟ තියෙනවා. මොකද මගේ අයියලා 4 දෙනෙක් තාත්තගෙන් පස්සේ අයියලා 4 දෙනෙක් වෙදකම් කරන්න ගත්තා. නමුත් දෙන්නෙක් නැති වුණා. දෙන්නගෙන් කෙනෙක් මම ඉන්නවා අනිත් අයියා එයා කරන්නේ මන්ත්‍ර ශාස්ත්‍රයේ වැඩ විතරමයි. මොකද මම සීලම දේ කරනවා. ඒකත් කියන්න ඕනේ. ඉතින් මගේ අම්මා මට කිව්වා මේ දේ කරන්න ඉස්සලා පුතේ මේක හරියට කරන්න. තාත්තා කිව්වා. ඒක මම හොඳම ගෝලියෙක්. මගේ ගෝලිය 10 ගණක් ඉන්නවා. හැම පැත්තෙම මම මේ කරපො මම හොඳම ගෝලියෙක් අල්ලගෙන මම එයාත් එක්ක මගේ ළමයි 3 දෙනෙකුත් ඉන්නවා. මගේ පොඩි දුවත් ගොඩාක් සහයෝග දෙනවා. අනිත් දෙන්නත් ඒ වගේම තමයි. ඉතින් මේක කරනවා. මොකද මේ හැම තිස්සෙම මගේ අරමුණක් තියෙන්නේ හොඳ දෙයක් කරන්න. හොඳ පැත්තකට යන්නමයි. මම හැමතිස්සෙම බලන්නේ බෙහෙත් තුනත් හරියටම එක චූටි මාත්‍රාවක්වත් වෙනස් නොකර මම ඒදි කරනවා. ඔබතුමා සතුව තියෙන මේ පුස්කොළ පොත පිළිබඳව යමක් කියන්න වඩේ. මේ පුස්කොළ පොත පිළිබඳව කියලා කිව්වොත් මගේ ළඟ මේ වගේ පොත් ගොඩාක් තියෙනවා. නමුත් මේ මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මේ පොතේ විතරක් තියෙනවා තෙල් වට්ටුරු බැලුවොත් බෙහෙත් වට්ටුරු බැලුවොත් 10 ගාණක්. මේ එක කොලේ එක තියෙන විදිහට. දැන් මේ ප්‍රාණ ජීව දැන් අපේ මේ තිලක්කම පරිසෙවි අපේ මහත්මයා කිව්වා මේ කියලා. නමුත් මම මේ ඒක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් විදිහට මගේ මේ ප්‍රාණ ජීව චින්තාමණී තෛලය කියන ඒ මුල් පිටු කීපයක් තියෙනවා මේ පට්ටුව. මේ මොන අල්ලන්න පුළුවන් ඕනනම් නමුත් තියෙනවා පොඩ්ඩක්වත් වෙනසක් නැහැ. මොකද මුල්ම පොත් අපි මේව හිතා ගන්නවත් බෑ කොහේ තිබුණද මොන වුණාද කියලා. ඒ තරම් අපේ තාත්තලා අපේ සීයලා ඒගොල්ලන් ඒ තරම් පරිස්සම් කරලා තිබුණා තමයි. මම මේ අහන්න හැදුවේ මේවා පරිස්සම් කරගත්තේ කොහොමද කියලා. එක කාලයක් තිබුණා මේවා ළඟ තියාගත්තොත් එහෙම ලොකු ප්‍රශ්න වෙනවා. මේවා හොය හොය හිටපු කාලයක් තිබ්බා අතීතේ. නමුත් මම මේ ළඟදී අසනීප වෙලා පොඩ්ඩක් වෙනවා. මම ඒත් කිව්වා කවදා හරි මම නැතුණත් කවදාවත් මේ ඉස්සෙල්ලා මේ පොත් බලා ගන්න. මේවා තියාගන්න අල්මාරියට අරින්න දෙන්න එපා. මොකද මිනිස්සු මේව තමයි ගන්න බලන්නේ. මොකද අරගත්තට පස්සේ සමාජයට වැඩකුත් නෑ, යාළුවට වැඩකුත් නෑ. ඒක නිසා මේව පරිස්සම් කරගන්න අවුරුදු 10 ගණන් පරිස්සම් කරන් ආපු පොත් තමයි කියලා අපේ නෝන්ලට පවා දරුවන්ට පවා මම කියලා දෙන්නේ විදියට. දැන් වැඩසටහන අපි මෙතන ඉඳන් කරනවා. ඔබතුමත් නිවසේ ඉඳලා වැඩසටහන නැරඹුවා. මේ නරඹන අය වගේම. නමුත් මේ